පෙත්සම සලකා බැලීම ආරම්භමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි ශබ්රි මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ තම සේවාදායකයා අධිකරණයට පැමිණ තිබෙන්නේ වරප්‍රසාද දිනා ගැනීමේ අපේක්ෂාවෙන් නොව ඔහුගේ ජීවිතාරක්ෂාව තහවුරු කර ගැනීමේ අරමුණෙන් බවයි. 30 වසරක් තිස්සේ පැවති කුරිරු යුද්ධය අවසන් කිරීමට මාගේ සේවාදායකයා නායකත්වය දුන්නා. ඒ හින්දා ඔහු කොටි සංවිධානයේ ප්‍රබල ඉලක්කයක් බවට පත් වෙලා තියෙන්නේ. එම නිසා හිටපු ජනාධිපතිවරයාගේ ජීවිතයට මේ වෙනකොටත් ප්‍රබල තර්ජනයක් තියෙනවා. ඇමරිකාව, කැනඩාව, බ්‍රිතාන්‍ය වගේම යුරෝපා සංගමයට අයත් රටවල කොටි සංවිධානය ප්‍රබල ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම කොටි හිතවාදීන්ගේ බලපෑම නිසා තම සේවාදායකයා සහ ඔහුගේ සහෝදරයින් යුද අපරාධකරුවන්සේ සලකා ඔවුන්ට කැනඩාව තුළට ඇතුළු වීම වළක්වාලමින් එරට රජය නියෝගයක්ද නිකුත් කරලා තියෙනවා. ආරක්ෂාව අඩු කරන්න කලින් තම සේවාදායකයාට නිලධාරීන් 203 දෙනෙකුගේ ආරක්ෂාව සපයා තිබුණා. නමුත් පසුගිය ඔක්තෝබර් මාසේ 31 වනදා ඉඳලා එම නිලධාරීන් සංඛ්‍යාව 60 දෙනෙක් දක්වා අඩු කරන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම තම සේවාදායකයාගේ ආරක්ෂාව අඩු කිරීමටත් ප්‍රථම ඔහුගේ ආරක්ෂක ප්‍රධානීන්ගේ නිරීක්ෂණ පිළිබඳව විමසීමක් සිදු කරලත් නැහැ. එවැනි පසුබිමක් තුල කිසිදු විධිමත් ආරක්ෂක තක්සේරුවක් හා ඇගයීමකින් තොරව මාගේ සේවාදායකයාගේ ආරක්ෂාව අවම කිරීමට බලධාරීන් ගනු ලැබූ තීරණය තුලින් හිටපු ජනාධිපතිවරයාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසට මම මෙම ගරු අධිකරණයෙන් ඉල්ලා සිටිනවා. අනුතුරුව නීතිපතිවරයා ඇතුළු වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් රොහාන්ත අබේසූරිය මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් පෙත්සම්කරුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තීරණයක් ගනු ලැබුවේ ප්‍රභූ ආරක්ෂාව පිළිබඳව ඇගයීම් සිදු කිරීමේ විශේෂඥ කමිටුවක් විසින් බව සඳහන් කළා. ස්වාමීනි, එම විශේෂඥ කමිටුවට ජනාධිපති ආරක්ෂකංශි ප්‍රධානියා, ඇමති ආරක්ෂකංශි ප්‍රධානියා, පොලිස් විශේෂකාර්ය බලකායේ අනදින නිලධාරියා, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු කමිටුවක් 2015 වසරේ ඉඳලා අඛණ්ඩව ක්‍රියාත්මක වෙලා තියෙනවා. 2020 වසරේ මෙම පෙත්සම්කරු අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන අවස්ථාවේදීත් ඔහුගේ ආරක්ෂක ඇගීම සිදු කළේ මේ කමිටුව විසින්. විවිධ අවස්ථාවන් වල හිටපු ජනපතිවරුන්ගේ හා ප්‍රභූවරුන්ගේ ආරක්ෂක ඇගීම් මෙම කමිටුව විසින් සිදු කරලා තියෙනවා. ඒකෙන් කිසිදු පුද්ගලෙක්ට විශේෂත්වයක් දක්වන්නේ නැහැ. ඒ හින්දා එක් පුද්ගලෙක් ඉලක්ක කරගැනීමෙන් කිසි විටකත් මෙවැනි ක්‍රියාමාර්ගයක් අනුමත කරලා නැහැ. ඒ හින්දා මේ තුලින් කිසිදු ආකාරයක මූලික අයිතිවාසිකම් උල්ලංඝනයක් සිදු වෙලත් නැහැ. යනුවෙන් සොලිසිටර් ජෙනරාල් වරයා අධිකරණයේ හමුවේ කරුණු දැක්වුවා. ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම් විභාගයට ගැනීමට අවසර දීමට තරම් ප්‍රමාණවත් කරුණු අනාවරණය නොවන හේයින් ඒ විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට තීරණය කළා.